ප්‍රී-ස්කූල් ටීචර් YouTube චැනලය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මං කතා කරන්න යන්නේ ගෙවත්තෙන් අපිට ලැබෙන පළතුරු ගැන. ඉතින් මේ පළතුරු අපිට ගෙවත්තෙන් නිකං ලැබෙන්නේ නැහැ. අපි බීජ ගෙනල්ලා පැළ කරන්න ඕනේ. සාත්තු කරන්න ඕනේ. ඊට පස්සේ ඒ පැළවලින් ඵලදාව ලැබෙන කාලෙට අපිට මේ පළතුරු කන්න පුළුවන්. අඹ, ගස්ලබු, ඩ්‍රැගන් ෆෘට්. ඩ්‍රැගන් ෆෘට් උනත් අවුව තියෙනවා නම් පැළවෙනවා. හරිම රසවත්. පේර, කෙසෙල්. ඕන ගෙදරක ඉතින් කෙසෙල් ගස් නම් තියෙනවනේ. අන්නාසි, උක්කස්, කාමරංගා, ජම්බු, වැලියාතා. වැලියාතා දැන් සමහරු එළවලුවක් විදිහටත් ඉදෙන්න කලින් දෙල් හදනවා වගේ හදනවා. ඉදුනම රසම රස පළතුරක්. අනෝදා, නෙල්ලි. ඉතින් මේ තියෙන්නේ ගොඩාක් ගුණ පළතුරක් තමයි දෙළුම්, කජු, වරකා, රබුටන්, ලොවි, අලිකැට පේර, ඇඹරැල්ලා. ඇඹරැල්ලත් ව්‍යාංජනයක් විදිහටත් ගන්නවා. ඒත් ඉදුනම හරිම රසවත් පළතුරක්. මැංගුස්. මේ ඕන පළතුරක් බීජ පැළ කිරීම මගින් අපිට අපේ ගෙවැත්තේ සාර්ථකව හදාගන්න පුළුවන්. නමිනං. හරිම ගුණ පළතුරක් තමයි මේ නමිනං කියන්නේ. ඉතින් මේ දේවල් වලින් ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ගොඩාක් ලැබෙනවා. ඉතින් පුංචි ඔයාලා දන්නවනේ පළතුරු කෑවම ලස්සන වෙනවා කියලා. හම නිරෝගී වෙනවා. ඉතින් පුළුවන් හැම වෙලාවකම අපි අපේ ආහාර වේලට පළතුරු එකතු කරගන්න පුරුදු වෙමු. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. තවත් වැදගත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ගිහින් එන්නම්. බයි බයි.